හැබැයි කම්පානම් වෙන්න එපා. මම කිව්වේ නෑ රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් හොඳේ. අතීතේ තියාගමු. අඬලා වැඳලා කිව්වා හාමුදුරුවනේ එළියට ගිහිල්ලා මේක කියන්නලු කවදාවත් අනුන් හින්දා අපි කාට හරි ගැහුවොත් අනුන්ට ගහන්නේ නේ. විඳවන්නේ කවුද? අපි පුරුදු වෙන්නලු එක විනාඩියක් ඉවසන්න. බන්ධනාගාර අධිකාරිවරයෙක් ලිපියක් ලියනවා. මරණ දඬුවමට උරුමකම් කියන හිරකාරයෝ 100ක් අරගෙන අහන්නේ හේතුව විදිහට මොකක්ද කියන්නේ? මහත්තයෝ එක විනාඩියක් ඉවසපු නැති එක. එක විනාඩියක් ඉවසුවනම් මොකද වෙන්නේ? පිහියෙන් අනීද? වෙඩි තියයිද? බෙල්ල කපයිද? නැහැ. අම්මේ තාත්තේ පුරුදු වෙන්න. මේකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. බුදුරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයිද? ඔක අපි දන්නවනේ. මොකක්ද අපි කියලා මේ ලෝකෙ වෙන්නේ? මේක හැම එකක්ම වෙනස් වෙනවා. නැත්ද? මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? දරුවෝ වෙනස් වෙනවා. කියනවා නේද? බැඳ ගමන් පවුල් දෙදරනවා කියලා. එක මේකේ හැටි. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා නම් අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අපේ ඇඟ, අපේ ශරීරය නේ. මේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද? මම මේ කියන්නේ බාහිරයේ පැත්තකින් තියලා අපිට ඕන විදිහට ඕක තියාගන්න පුළුවන්. කවුද ඇමරිකාවේ පොප් ගායකයා අවුරුදු 100කට විතර වැඩියෙන් ඉන්න හිටියේ? මයිකල් ජැක්සන්. මොනවාද ජැක්සන්ට තිබ්බ අඩුපාඩු? දක්ෂ පක්ෂකම් තියෙන වෛද්‍යවරු 24 පැය සූදානම්ෙන් හිටියා. මරුනේ නැත්ද? අපි ගැන කවර කතාද? කොරෝනා තිබ්බනේ නේ. මහරජා මරුනේ නැත්ද? මොකද සල්ලි නැතුවද? දඩබ්බර සල්ලිකාරයෝ මරුනේ නැත්ද? ගංවල අපිට තිබ්බේ දෙතුන් පාර හොදපු මාස්ක් එක විතරයි. කම්මං දල්හං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම හැම එකක්ම මේක වෙනස් වෙනවා. මතක තියාගන්න. දල්ල කඩි කාලා මිනිස්සු මැරෙනවා, නයි කාලා බේරෙනවා. එහෙමයි. අපේ කියලා අපි තියාගෙන හිටපු අපේ මේ ශරීරය මේකේ දවසක් එනවා. අර බුදුහාමුදුරුවෝ ගන්නන්නේ මගේ නිකන් ටැග්ලයින් එක වගේ තියෙන්නේ අත්තාහි අත්තනෝ නැති. හරි සනාතනයි. අපේ අතින් අපිට වතුර ටිකක් බොන්න බැරි දවසක් එනවා. එහෙම නෙමෙයිද? මොනවාද වෙනස් වෙන්නේ නැත්තේ? පින් සල්ලිත් එක්ක කරන්න බෑ. පුළුවන්ද? බෑ.
මේක මිනිස්සුන්ගේ ආදරයත් එක්ක කරන්න ඕන එකක්. අපි හදන්න ඕනේ අපේ ඉවසීම තුළින් ඇති වෙන්නේ මොකක්ද? අනේකට ගරු කරන චරිතයක් පුරුදු වෙන්න. පන්තියක් ප්‍රාන්තරයක් ભેදයක් කුලයක් නැතුව අනේක එක්ක හොඳට hina වෙන්න. හොඳට කතා කරන්න. කවදාවත් උද්දච්චකම් තියාගන්න එපා. රස්සාව නම්